නොටත් අයෙක් සුරාමතින් ටෙලිනාට්‍ය මෑත කාලයේ ශ්‍රී ලාංකීය රූපවාහිනී නාට්‍ය කලාව තුළ පෙරළියක් ඇති කර නාට්‍යයක් පමණක් නොවේ. එය වර්තමාන ශ්‍රී ලාංකීය සමාජය තුළ පවා පෙරළියක් ඇති කළ නාට්‍යයක්. විශේෂයෙන්ම රොෂාන් රවීන්ද්‍ර කියන ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියා විසින් අධ්‍යක්ෂණය කරන නාට්‍ය සමාජ මාධ්‍ය තුළ පමණක් නෙවෙයි මුළු ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂක ප්‍රජාව තුළම අතිමහත් පෙරළියක් ඇති කළ නාට්‍යයක්. සමාජ කතිකාවතක් ගොඩනැගූ නාට්‍යයක්. රොෂාන් රවීන්ද්‍ර කියන්නේ දක්ෂ නළුවෙක්ම පමණක් නෙවෙයි. ඔහු තමන්ට ආවේනික ශෛලයකින් රංගනයට දායක වුණු පුද්ගලයෙක්. ඔහුගේ පළවෙනි නිර්මාණයේ සිට අද දක්වා ඔහු ඉදිරිපත් කළ නිර්මාණවල තිබුණු විවිධ වෙනස්කම් වලට ඉතාමත්ම සුවිශේෂී විදිහට අනුගත වෙමින් කී නිර්මාණවල අධ්‍යක්ෂකවරුන්ගේ අවශ්‍යතාවයන් සපුරාලමින් සිය කුසලතාවයන් පෙන්වුම් රංගන ශිල්පියෙක්. අන්න එවන් රංගන ශිල්පියෙක් විසින් අධ්‍යක්ෂණය කරපු මේ නොටත් අයෙක් සුරාමතින් කියන නාට්‍ය අපේ ලාංකීය සමාජයේ මෙතරම් ආදරයෙන් වැළඳගන්න. බේබද්දෙකුට ආදරය කරන ප්‍රේක්ෂක ප්‍රජාවක් ඇති කරගත්තු නාට්‍යයක්. සතියක් පුරා කතා කරන නාට්‍යයක්.